මතක තියාගන්න ඔයාලට ලයිෆ් එකේ විභාගේ වේවා අනික හැම දෙයක්ම වේවා සාර්ථක වෙන්න නම් වඩා වැදගත් වෙන්නේ මොටිවේෂන් එකද ඩිසිප්ලින් එකද? ඩිසිප්ලින් එක. මොටිවේෂන් කියන්නේ කාලයත් එක්ක නැති වෙලා යන දෙයක්. අපි හිත මේ තියෙනවා වැඩ කරන ප්‍රමාණය මේ තියෙන්නේ කාලය කියලා හිතන්න. මොටිවේෂන් එකත් එක්ක ඔයා මේ ලෙවල් එකේ ඉඳන් ඉන්නේ ඔයා ඔන්න ඔහොම තමයි යන්නේ. හැබැයි ඔයා හරි ඩිසිප්ලින් එකක් එක්ක වැඩ කරොත් ළමයි ඒ ඩිසිප්ලින් එකත් එක්ක ඔයා වැඩ කරනවා කියන්නේ පුතේ ඔයා මෙන්න මේ ආකාරයට තමයි යන්නේ. දැන් මෙහෙම අය තමයි ගොඩක් ඉන්නේ. අපි කිව්වා මෙහෙම කරමු වැඩ කරමු රයිට් ජය වේවා අලුත් අවුරුද්ද මේ 2025 මේ අපේ අවුරුද්ද අඩෝ ගාන ගේම ගාලා තමයි පස්ස බලන්නේ කියලා හරිද? එහෙම හෙන මොරාල් එකේ හිටියා. ඒ ජනවාරි මාසෙම පැය නේද 30යි 40යි එහෙම හිනට වැඩ කරා. දැන් ආයෙ මෙන්න 10 12 අඩු වෙලා. ඒ ඇවිල්ලා මොකද ඒ? ඒ ඇවිල්ලා මොටිවේෂන්. හැබැයි ඔයාට හරි ඩිසිප්ලින් එකක් තිබුණොත් ඔයා සතියට පාඩම් කරන්නේ පැය 30යි නම් ඔයා මේ පැය 30 පොඩි විචලන තියෙන්න පුළුවන්. 28ක් වෙන්න පුළුවන් 25ක් වෙන්න පුළුවන්. නමුත් 25යි 30යි අතර ඔයා ඒක තියාගෙන යනවා. ඒ නිසා මතක තියාගන්න ලයිෆ් එකේ සාර්ථක වෙන්න ඕනේ මොටිවේෂන් එකට වඩා. මම කියන්නේ මොටිවේෂන් එක ඕනේ නැහැ කියලා. මොටිවේෂන් එක තියෙන්න ඕනේ. මොටිවේෂන් එකට වඩා ලයිෆ් එකේ සාර්ථකත්වයට බලපාන්නේ මොකද්ද? ඩිසිප්ලින් එක. පැහැදිලිද? ඩිසිප්ලින් තමයි නම්බර්